සියලුම දෙනාට සුබ දවසක්. මේ වචනේ සඳහන් කරන සැබෑවක් නුඹට කියමි. යමෙක් වතුරෙන්ද ආත්මයන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන්නට බැරිය කියලා ශුද්ධ යොහාන් පොතේ 3:5 ඒ ආකාරයෙන් අපිට උපදෙස් දෙනවා. බයිබලයේ තුල ඊටම අනාර්ගව ගුරුවරයෙක් තමා නිකදේමුස් කියලා කියන්නේ. එයාට අවශ්‍ය වුණා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ සත්‍ය කාරණා රහස්‍යයෙන් දැන ගැනීමට. ඉතින් එතුමා දවසක් රාත්‍රියේ හොර රහසේම එතුමාව හම්බුණා. එතුමාට දැනගන්න ලැබුණු ඊටාම අනර්ග සත්‍යයක් තමයි අපි කවුරුත් දන්නවා. මේ ලෝකයට අපි උපත ලබන්නේ එකපාරක් බව. නැවත වතාවක් අපිට මේ ලෝකයට උපත ලබන්නට බෑ. හැබැයි අපි ආත්මයෙන් ඉපදෙන්න ඕනේ කියන එක ගැන යේසුස් වහන්සේ මේ දේව වචනය තුළ සඳහන් කරනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේට අවශ්‍ය වෙන්නේ භෞතිකව මේ ලෝකයේ තුල නැවත ඉපදීමක් නෙවෙයි. ශුද්ධාත්මයන් වහන්සේ තුල ඉපදීම. මොකද අපි ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉපදුනොත් තමයි දෙවියන් වහන්සේට ලං වෙන්න පුළුවන්. උන්වහන්සේගේ බලවත් ක්‍රියා අත්දකින්න පුළුවන්. ඒ හැමදේම කරන්න පුළුවන් ඉන්නේ අපි ශුද්ධාත්මයන් වහන්සේව විශ්වාස කළොත් පමණයි. ඉතින් මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබගේ ජීවිතය තුළ තවම ශුද්ධාත්මයන් වහන්සේ ලබා නොමැතිනම් ඔබ දෙවියන් වහන්සේට ආයාචනා කරන්න. ස්වාමිනී, මටත් ඒ ශුද්ධාත්මය දෙනු මැනව කියලා දෙවියන් වහන්සේට යාඥා කරන්න. එවිට ඔබ ශුද්ධාත්මයෙන් ඉපදී බොහෝ බලවත් දේවල් ඔබේ ජීවිතය තුළ සිදු වේවි. අද දවසේ ඔබට ජයග්‍රාහීම දවසක් වේවා. ඔබ සැමට ජේසු පීඨයි.